A word from the word within. මම සහෝදරිය ශාන්ති. තම පාපය සඟවන්නා සඵල නොවන්නේය. නමුත් එය කියාදී පසුතැවිලි වන්නාට කරුණාව ලැබේ. හිතෝපදේශය 28 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදය. පාපය සාධාරණීකරණය කිරීම. රැවටීමේ හා දෙවියන් වහන්සේගෙන් වෙන්වීමේ මාර්ගය යන ඔස්සේ අද දවසේත් සරල විග්‍රහයක් ඔබ සමග කිරීමට මම කැමති වෙනවා. ආදරණීය දේවදරුවනි, අද දවසේ ඔබ සිටින්නේ ඔබගේ ආකල්ප, එහෙම නැත්නම් ක්‍රියාවන්, එහෙම නැත්නම් තීරණය, ඔබ ගන්නා වූ තීරණ වේවා සාධාරණීකරණය කරමින්ද ඒවට නිදහසට කරුණු සොයන ස්ථානයක වෙන්න පුළුවන් ඔබ ඉන්නේ. මම මේ දේ කරේ, මට මේ වගේ වාතාවරණයකට ඒ වෙලාවේ මුහුණ දෙන්න සිද්ධ වුණා. එහෙම නැත්තම් මම මේ කාරණේ කරන්න හේතුව මගේ ඉස්සරහා හිටපු සමහරක් පුද්ගලයන්. එහෙම නැත්තම් මම මේ වරදට පෙළඹෙන්න හේතුව ඒ වෙලාවේ මට කරගන්න දෙයක් නැති වෙච්ච නිසා. මම මාව පාලනය කරගන්න බැලුවා. නමුත් මට ඒක කරන්නම සිද්ධ වුණා. මෙන්න මේ විදිහට ඔබ සමහරක් වෙලාවට ඇති වුණ తত্ত্বය එසේ ඌයේ යම් යම් හේතු කාරණා නිසා කියලා ඔබ සිතනවා විය හැකි. සහ ඔබ එවැනි නිදහසට කරුණු ප්‍රකාශ කරන කෙනෙක් හැටියට ඉන්නවා වෙන්න පුළුවන්. මේ ඕනෑම ඇදහිලිවන්තයෙකුට සිද්ධ වෙන්න පුළුවන් සිදුවීමක් දෙයක්. නමුත් හොඳින් සවන් දෙන්න ප්‍රේමවන්තයෙනි. පාපය සාධාරණී කිරීම, එහෙම නැත්නම් පාපය සාධාරණීකරණය කිරීම යනු දෙවියන් වහන්සේට එකඟ නොවීමයි. දෙවියන් වහන්සේට කීකරු නොවීමයි. දෙවියන් වහන්සේට අකීකරු වීමයි. ඔබ එසේ කරන වෙලාවෙම ඔබ රැවටීමකට ඇතුල් වෙනවා. සහ ඔබගේ හදවත දැඩි වෙනවා. ඔබගේ ආත්මික අවබෝධය අඳුරු වෙනවා. මේක ඉතාමත් භයානක ස්ථානයක්. ඔබ දෙවියන් වහන්සේගෙන් ඈත් කරන සන්ධිස්ථානයක්. දෙවියන් වහන්සේ කිසිම වෙලාවක ඔබගෙන් මගෙන් නිදහසට කරුණු පැහැදිලි කිරීමක්වත්, එහෙම නැත්නම් නිදහසට කරුණු ඉදිරිපත් කිරීමක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. උන්වහන්සේ නිතර බලාපොරොත්තු වෙන්නේ අපි අපගේ පාපය කියා දෙනවද? ඒ කියන්නේ අපි අපේ පාපය වෙනුවෙන් උන්වහන්සේ ඉදිරියේ පසුතැවිලි වෙනවද? ඒක පාපෝච්චාරණය කරනවද කියන එකයි. උන්වහන්සේ කැමති වෙන්නේ ඇතුළාන්තයේ සත්‍යතාවයටයි. උන්වහන්සේ සමග එකඟ වන පාපය ලෙස පිළිගෙන එයින් හැරී ජීවත් වෙන හදවතකට උන්වහන්සේ ප්‍රසන්න වෙනවා. ඉතින් ඔබට කරුණාව අවශ්‍ය නම් ඔබගේ පාපය ආලෝකයට ගෙන එන්න. එය පාපෝච්චාරණය කරන්න. එය අතහරින්න. ඉන්පසු කීකරුව ගමන් කරන්න. සිතන්න ස්වාමින් වහන්සේ ඔබ ආශිර්වාද කරන සේක්වා.